ඒතර අද අපි කරන්නේ online entrepreneur for graphic design කැලලා. ඒ කියන්නේ අපි Shutterstock එකට පුළුවන් තරම් ඩිසයින් හදලා දාමු. හරි. ඒකේ පළවෙනි දේ තමයි අපි අදමු Merry Christmas කියලා typography එක. හරි. එතකොට දැන් මේ දෙසැම්බර් අපිට දාලා සබ්මිට් කරලා අප්‍රූව් වුණොත් එහෙම අපිට සමහරට ඒක සෙල් වෙන්න පුළුවන්. සීසන් එකේ ඒවා. ඊට පස්සේ 2026 කියන typography එක. හරි. Merry Christmas කියන එකට mood board එකක් හදාගන්න. Illustrator open කරගන්න. Merry Christmas කියලා text එක type කරගන්න. mood board එකක් කියලා කියන්නේ Shutterstock එකේ Adobe Stock එකේ ගිහිල්ලා බලන්න Merry Christmas කියන typography මොනවද තියෙන්නේ. Google එකේ search කරන්න. search කරලා ඒකෙන් ඔයා කැමති වේවා වටේට ගෙනත් තියාගන්න එකට තමයි mood board එක කියන්නේ. right. ඒ වගේ අපි පොඩ කරගෙන යමු. හරි. මේ බලන්න මම A4 එකක් දැන්ට ගන්නම්. හැබැයි මම මේ RGB colors පාවිච්චි කරන ළමයි CMYK පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒක කරදරයි නැත්තම්. හරි. RGB colors වලින් A4 එකක් ගත්තේ. අරගෙන ළමයි මම කැමති ටිකක් මෙන්න මේ වගේ ඩිසයින් එකකට මම ස්ක්‍රීන්ෂොට් එකක් ගහනවා. මේ වගේව ළමයි හදන්න. ගෙදර ගිහිල්ලා 10 15 හදන්න. හද දාන්න. මේක මේ ෆයිල් ડોකියුමන්ට් සෙටප් එකේ මේක බ්ලීඩ් එකක් තියෙන බ්ලීඩ් එකක් ඕනේ නැහැ. මම බ්ලීඩ් එක අයින් කරනවා. මම කරනකොට බලන් ඉන්න. ඔයගොල්ලෝ කරන්න එපා. right. මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන මම මේ ඩිසයින් එක ටිකක් කැමතියි. හරි. ඒ වගේ මම තව මට කැමති ටයිප් ටිකක් මම සර්ච් කරගන්නවා. කටත් මම කැමතියි. මේකටත් කැමතියි. අනේ මේ වගේ mood board එකක් අපිට හොඳයි කියලා හිතන විදිහේ mood board එක හදන්න. ඒ සාමාන්‍ය එකක් හදාගෙන නැති තව ඒවා හැදෙන්න පුළුවන්. හරි. right මම මේකේ Merry Christmas කියන එක තමයි මගේ text එක. මම මේක මෙහෙම type කරගන්නවා. ඒ text එක මට පැත්තකිනුත් තියා ගන්නවා copy එකක්. හරි. Merry කියන වචනේ පස්සේ දාගමු. Christmas තමයි මගේ ප්‍රධාන වචනේ. C අකුර ක්‍රැස්. හරි. දැන් මේකට ළමයි මට මේ ෆොන්ට් එකක් හොයා ගන්න ඕනේ. හරිද? දැන් මට ChatGPT වගේ පාවිච්චි කරලා මේ ChatGPT paid version එකක් තිබ්බනම් අපිට සෑහෙන support එකක් ගන්න තිබ්බා. එහෙම නැත්තම් මේ වගේ ෆොන්ට් එකකට ගිහිල්ලා මෙහෙම ගන්නත් පුළුවන්. හරි. හරි. මම කැමති මෙන්න මේ ෆොන්ට් එකට. මම අනිත් ටික අයින් කරා. අනිත් ටික මම කොපි එක පැත්තෙන් තියාගත්තා. මම මේකේ ටෙක්ස්ට් එක අවුට්ලයින් කරනවා. C අකුර පොඩ්ඩක් ලොක් කරන්න. හරි. මේ ටික අන්ගෲප් කරගන්න පුළුවන්. අන්ගෲප් කරලා. දැන් මේක අර අතින් අල්ලලා ලොකු කරාම ළමයි. හරිද? අතින් අල්ලලා ලොක් කරාම පොඩි thickness වැඩි ගතියක් පේනව නේද? අනිත් අකුරු වලට සාපේක්ෂව. ඒකට ඔයාට විසඳුමක් දෙන්න පුළුවන්. හරි. හරි. ඒකට මම ඔයාට විසඳුමක් දෙන්නම්. මේකට object path offset path වගේ ගිහිල්ලා චූටි ඍණාගයක් දෙන්න. හරිද? ඍණාගයක් දීලා මේක අයින් කරන්න. ඒතර අරක thickness එක එච්චරම එන්නේ නැහැ. ඔයා මෙතන ruler එක දාලා ඒකකේ චුට්ටක් මාරු කරගන්නකො. ඒකකයේ pixel වගේ දාගන්න. මේක තව චුට්ටක් හීනි කරමුද? object. මොකද අර අතින් ලොකු කරාම ළම ඒක ලොකු මහත් වෙනවනේ කඳ. දැන් හරි. දැක්කද? එතකොට අර අන්න ඒ වගේ අපි ක්ලාස් එකවල ඉගෙන ගන්න අන්න ඒවා. නැතු ඔයගොල්ලන්ට මේ ලොකු දේවල් නෑ මේකේ මේ අමාරු නැහැනේ. දැන් මේකේ
බලන් ඉන්න. මම දැන් මෙන්න මේ කොටස ළමයි මම මේක පැත්තෙනුත් කොපියක් තියා ගන්නවා. මේක මම එක්ස්පෑන්ඩ් කරනවා. ඔබ්ජෙක්ට් එක්ස්පෑන්ඩ් අපියරන්ස් එක්ස්පෑන්ඩ් කරලා මේකත් එක්ක එකතු කරනවා. පාත් ෆයින්ඩ් එකේ එකතු කරලා මෙන්න මෙතන පොඩ්ඩක් ස්මූත් කරමු. ස්මූත් ටූල් එකක් තියෙන. දැක්කද? ඒක මෙතනත් එහෙම කරන්න පුළුවන්. මෙතන වාට දැන් හරියට සෙට් වෙලා නැහැ වගේ නම් මම මේක අයින් කරලා අතින් අදින්න. දැන් මේකම කොපි කරන්නේ නැහැ මම වෙනස් විදිහට තමයි හදන්න යන්නේ. මේ පොයින්ට්ස් අයින් කරනවා. මේකට ලොක් කරන්න control 2. ආයමත් අන්ලොක් කරා. දැන් ඉස්සෙල්ලා කරේ ලයින් එකක් ඇඳලා ඒක විත් ටූල් එකෙන් හදපු එක. දැන් කරන්නේ මෙතනින් ඉඳලා මම මෙහෙම නිකන් අඳිනවා මෙතනට පොඩි කෑල්ලක්. ඒක කැමැත්තක් හරි. ඔයාට කැමති විදිහට කරගන්න. ඒක සෙට් වෙන්නේ නැත්තම් වෙන විදිහකට කරන්න. හරි මම ඒකත් එක්ස්පෑන්ඩ් කරනවා. එක්ස්පෑන්ඩ් කළා මෙතන මම පොඩ හදා ගන්නවා. මේක කොහොමත් මේකට ජොයින් කරගන්න. ජොයින් කළා මෙතන චුට්ටක් ස්මූත් ටූල් එකෙන් අල්ලගත්තා නම් ඕක හරියයි. මෙතන මම අතින් හදන්න. කැලක් අඳිමු මෙහෙම. මේක චුට්ටක් වැඩි. මම මේ කැල අයින් කරන්න. හරි. දැන් ඒ ටික ඔක්කොම එකතු කරන්න. ඒ දෙක විතරක් අනිත් ඒවා එකතු කරේ නෑ. දැන් මේ ටික එකතු කරගන්න. හරි දැන් මේ ඉර මේ කෙලින්ම මේකත් එක්ක සම්බන්ධ වෙන්න ගත්තා. හරි. right. ඊට පස්සේ අපි මෙතන S අකුරයි මෙතන S අකුරයි ටිකක් මොකද මේක බලන් හැදුවට මේකම කොපි කරේ නෑ. මේ S අකුර ලොකු කරගමු. මෙතන මේ කෑල්ල කොපියක් තියාගත්තේ දැන් මේම එකක්වත් ළමයි අපිට ජීවිතේ ගැලපෙන්නේ නැහැ. හරිද? අපි ගලප ගන්න ඕනේ මේ. දැන් මම මේ කෑල්ල අයින් කරනවා. හරි. මෙතන ඔයගොල්ලෝ දන්නවද මෙතන හිඩසක් එනවා. එහෙම ඩිලීට් කරාම ඒ හිඩස පුරව ගන්න ඕනේ. මේක අනිත් පැත්තට හොවන්න. හැබැයි ඉතින් ඔයගොල්ලෝ මෙහෙම දවසට එකක් දෙකක් හරි හදලා දාගත්තොත් ඔයගොල්ලෝගේ වයසත් නැහැ ළමයි ගොඩක් අවුරුදු 20 25 කෙනෙකුට කෑලි 2000 3000 දාගත්තොත් ජීවිත කාලෙම නිකන් හිටිය හැකියි. ඇත්තටම. මේරි ක්‍රිස්මස් හැමදාම ඕන ළමයි හැමදාම නැත්තල් එනවා. හරි. හැබැයි ඉතින් ප්‍රීති වෙසක් වගේ වනම් විකිනෙන්නේ නැහැ හමුදුරනේ. මොකද ඒව ලංකාවේ තේරුම් ගන්න ඕනේ. මේක මේ මහත්ව වැඩි වුණා නේද? අර ඉස්සලා අපි කරපු ටෙක්නික් එක මේකට පාවිච්චි කරන ඔබ්ජෙක්ට් පාත්, ඔෆ්සෙට් පාත්, ඍණාගයක් දීලා
මේක හීනි කරගමු. අර පොඩි කඩතුළු ගතියක් එනවා ඔය ඔෆ්සෙට් පාත් එක දුන්නම. ඒකේ ස්මූත් ටූල් එකක් තියෙනවා ලස්සනට හැදිලා එනවා ඒකෙන්. දැන් මම මේක එක්ස්පෑන්ඩ් කරන්න. මේක ඕන වෙයි කියලා හිතනම ළමයි මේ යට කෑල්ලට මේකටත් හරි. මම තියාගන්න. මේක එක්ස්පෑන්ඩ් කරන්න. ඊට පස්සේ මේ මෙතන අඩුපාඩු මෙතනින් පුරවමු අතින් පුරවමු ප්‍රශ්නයක් නැහැ. ඒ දෙන්නම එකක් කරගන්න. එකක් කළා පොඩ්ඩක් ස්මූත් කරන්න. ස්මූත් කරනකොට මෙන්න මේ තැන් එහෙම අවුල් වෙනවා පොඩ්ඩක් බලාගෙන. පුළුවන් තරම් පෙන් එකෙන්ම හදන්න පුළුවන් නම් හොඳයි. හරිනේ. දැන් මෙතන A අකුර මෙතනට ජොයින් කරගමු. මෙතනත් S අකුරක් තියෙනවා මේ S අකුරක්. අර විකිනෙන එකක් අරගෙන ළමයි ඒ වගේ හදන්න. අඳින්න යන්න එපා. ඉස්සලම නිකන් ඔළුවෙන් S2 වහගෙන කල්පනා කරන්න මේක මෙහෙම වුණා නම් හොඳයි. මෙහෙම වුණා නම් හොඳයි. ඒකට හෙන නිදහස් වෙන්න ඕනේ. හරි. ඒකට නිදහස් වෙන්න ඕනේ. මේක මේ පැත්තට ගෙනියන්න නැතුව මට මේ පැත්තට ගෙනියන්න බැරිද? හරි. මම පොඩි try එකක් දෙන්න අනිත් පැත්තට ගෙනියන්න. හරි. හැම වෙලාවෙම අනිත් අය කරපු එකට වඩා වෙනස් විදිය දෙයක් කරන්න බලන්න. දැන් මෙතන මේ පොයින්ට් එක ඩිලීට් කරපුවම මෙතන ලොකු මේ එකක් එනවා. එහෙනම් මෙන්න මේ හරියම වගේ පොයින්ට් එකක් දාලා මේක ඩිලීට් කරන්න. මේ හරියට පොයින්ට් එකක් දාලා මේක ඩිලීට් කරන්න. එතකොට ඊට පස්සේ මේක ස්මූත් කරා නම් චුට්ටක් හරියනවා. මෙතනට පොඩි කැලලක් අඳින්න. right. ඊට පස්සේ T අකුරට මොන හරි කරමු ඈ. මේ ඩොට් එක දැක්කද මේ ඩොට් එක මේකට සමාන කරගත්තා. ඇතිනේ පැහැදිලිද? එතකොට අපි ඇත්තටම ගත්තේ මේක හරි. ඒ ලුක් එක තමයි අපි ඒක සෙල් වෙන්නේ නැහැ ළමයි. හරි මේක එකපාර දැම්මම සෙල් වෙන්නේ නැහැ. අපි ඒක ඇඩ්ජස්ට් කර කර ගිහිල්ලා තමයි යන්නේ. දැන් මේකේ මෙරි කියන වචනේත් අපිට සම්බන්ධ කරගන්න ඕනේ. ඒක normal font එකකින් දාන්න එහෙම ප්‍රශ්නයක් නෑ. හරිනේ right මේක අපිට සබ්මිට් කරන්න පුළුවන් මම මේක සබ්මිට් කරලා පෙන්නන්නම් දැන් මම මේක ෆයිනල් කියලා සේව් කරගන්නවා ළමයි හරි මේක ෆයිනල් කියලා සේව් කරගන්නවා control S එකක් ගැහුවා ෆෝල්ඩර් එකක් හැදුවා ෆයිනල් දෙක කියන එක ඇතුළේ මේක තියෙන්නේ ෆයිනල්
හරි ෆයිනල් එක ඇතුලේ 2 හරි 2 ෆයිනල් හරි රයිට් මම මේකේ මේ ටික ඔක්කොම දැන් ෆයිනල් එකේ මේ ඔක්කොම අයින් කරනවා හරි ෆයිනල් එක ඔක්කොම අයින් කරනවා ඊට පස්සේ ආර්ට් මේක සේව් එකක් ගහගන්න ආර්ට්වර්ක් එක අපි දන්නවා කොච්චර සයිස් වෙන්න ඕනද මෙගාබයිට් 4ට වඩා එහෙනම් ඒකකයේ පික්සල් විදිහට මාරු කරලා මෙතන ලොක් එක දාලා අඩු පැත්තට 2000 දෙමු හරි අඩු පැත්තට 2000 කියලා දුන්නම වැඩි පැත්ත කොහොමද 2000ට වඩා වැඩි වෙනවා මෙතන අවුලන්නේ 2000 නේ අඩුම නේද රයිට් ඊට පස්සේ මේ ටික මේ ටෙක්ස්ට් එක අවුට්ලයින් කරන control shift O හරි මේ ටිකත් ඕන ඔක්කොම ටික මේ ටික විතරක් වෙනම තියලා එකට path find එකෙන් කරාම මේ ටික වෙනම set වෙනවා කොහොමන්නේ හරි ඊට පස්සේ මම මෙයාව මෙහෙම තියලා මේක මෙහෙම තියලා මට center alignment කරලා මෙහෙම කරගන්න පුළුවන් හරි උඩින් යටින් ටිකක් වැඩි වගේ ගතියක් තියෙනවා ඒ නිසා මම පොඩ්ඩක් උඩින් අඩු කරනවා අඩු කරද්දි චුට්ටක් පරිස්සම් වෙන්න මෙගාබයිට් පික්සල් 4ට වඩා අඩු වෙන සීන් එක තියෙනවා දැන් මෙතන ආවේ 1380යි 2800යි මදි නේද ඒ නිසා මෙන්න මේක පොඩි පැත්ත මම 2000ක් කරන්න පොඩි පැත්ත 2000ක් කරන්න right දැන් හරි right එතකොට මම මෙහෙම තියාගන්නවා හරි මම ආර්ට්වර්ක් එකේ සෙන්ටර් කරලා තියෙන්නේ ආර්ට් බෝඩ් එකට සෙන්ටර්ද බලන්න හරි right මෙතන මේක මේ මෙතනටම ලොක් කරන්න ඕනේ නැහැ හරි එහෙම මෝඩ් වැඩ කරන්නේ නැහැ හරි ලොකු මං කියන හැම වෙලාවෙම ලොකු කරලා ලං කරනවට වඩා පොඩි කරලා ඈඩ් කරන එක තමයි හොඳ ඒක හැම වෙලාවෙම මතක තියාගන්න හරි right දැන් මේක white color එකකින්ම තියන්න ඕන කියලා කිව්වොත් නෑ හරි මම මෙහෙම නිකන් දැන් මේ ආර්ට් බෝඩ් එක ළමයි අපි නිකන් නිශ්චිත අගයකට හදාගමු ඒ කියන්නේ දැන් මේක දශම ගණන් වලට තියෙනවනේ මම මේ ලොක් එක අයින් කළා මෙතන තියෙන්නේ 2000යි 4000යි කොහොම එක 4000ට ගෙමු හරි මේ 2000යි 4000ට කොටුවක් ඇඳගන්න බොක්ස් එකක් හරි align කරගන්න හරි මේක යටින් තියාගන්න මේකට මම white color එක දානවා දාලි වල ළමයි මේ ඕනනම් ඒකට මේ stroke දාන්න එපා fill එක විතරක් දාන්න ඒක ඕන වෙන layer එකක තිබ්බත් කමක් නැහැ හරි ඒක වෙන layer එකකට දාගන්නම් අර layer එක චුට්ටකට lock කරනවා lock කරපු layer shutter stroke දාන්න බෑ හරි lock කරපු layer shutter stroke දාන්න බෑ හරි මේකට මම ළමයි මේ චූටි grey color එකක් දෙනවා කියන්නේ චූටි කියන්නේ මෙන්න මේ දශම ගානක් වගේ මට swatcher palette එක මට චූටි grey එකක් දෙනවා මුළු පිටුවටම පොඩි grey එකක් දීලා මම mesh point එකක් වගේ ගිහිල්ලා mesh point එක apply කරනවා මෙන්න මේ හරියට හරි ඒකට white දානවා හරිද එතකොට නිකන් අර whiteම නෙමේ background එක whiteම නෙමේ චූටි නිකන් තියෙනවනේ අමුතු එකක් හරි right මේ white මේ චූටි light එකක් තියෙනවා වටේට grey ගතියක් ගිහිල්ලා මැද පොඩි එක ඔයාලට ඕන නම් මේ යට තියෙන points ටික select කරලා තව චුට්ටක් හරි යට තියෙන points ටිකට විතරක් තව චුට්ටක් grey එක වැඩි කරන්න පුළුවන් චුට්ටක් විතර හරි අන්න ඒ වගේ පොඩි artistic වැඩක් කරන්න හරි පොඩි දෙයක් කරන්න shadows දාන්න එපා මොකුත් දාන්න එපා දැන් ඔන්න අපි type එක හදලා තියෙන්නේ මේක තමයි ඔයා දැන් ඔන්න මේ තියෙන්නේ vector file එක එතකොට අපි හරියටම ආර්ට් බෝඩ් එක කරලා තියෙන්නේ 4000යි 2000ට ඊට පස්සේ ආර්ට් මේ කොලේ ඇඳලා තියෙන්නේ පිටුව ඇඳලා තියෙන්නේ හැඩතලේ ඇඳලා තියෙන්නේ ඒ size එකටමයි ඒකේ stroke මුකුත් නැහැ හරියටම center වෙලා තියෙන්නේ එළියට මුකුත් පැනලා නැහැ හරි right පැහැදිලි වැඩේ ඊට පස්සේ මේකේ EPS එකක් save කරන්න save as ගියා control shift s ගැහුවා lock එක දාන්න බෑ හරි ඒක හොඳයි මතක් කරපු එක මෙතනින් EPS කියන එක දැම්මා save කරා මෙතනින් EPS 10 කරන්න ඕන හරි එක setting එකයි හදන්න තියෙන්නේ EPS වල version එක 10 කරන්න විතරයි තියෙන්නේ හරි දැම්ම save කරා ඊට පස්සේ මේක Shutterstock එකට අප්ලෝඩ් කරන්න තියෙනවා හරි හරිද right මම මේක close කරගන්නවා මගේ Shutterstock එකට යනවා මම Shutterstock එකට ගිහලා මේක අප්ලෝඩ් කරනවා
එතකොට එයා ටික වෙලාවක් ගන්නවා මෙතන අප්ලෝඩ් වෙන්න. ඒ අතරතුර අපි බලමු මේ අපේ ඩිසයින් එකට බොහෝ සෙයින් සමාන ඩිසයින් තිබ්බා. මේක වගේ එයාගේ ටයිටල් එක අපි පොඩ්ඩක් කොපි කරගමු. එයා ටයිටල් එකට දීලා තියෙන මෙන්න මේක. කොපි කරන්න ඔප්ෂන් එකකුත් දීලා තියෙනවා. අය සිලෙක්ට් කර කර ඉන්න ඕනේ නැහැ. හරි. කොපි කරන්න ඔප්ෂන් එකක් තියෙනවා. රයිට් මෙතනින් ගියා. අප්ලෝඩ් වෙලා ඉවරයි. go to portfolio බඩු පෙන්නනවා. හරි. ටික් එක දාන්න මෙතනින් settings හදන්න. description එකට අරකම දානවා. දාලා merry christmas letter calligraphic ඕන chat gpt එකට දාලා අහන්න පුළුවන්. හරි. හරි. christmas handwritten letters. හරි. මේ විදිහට තියමුකෝ. හරි. මම කැටගරි එකට දාන්න මෙයා බලන්න කැටගරි මොනවද දාලා තියෙන්නේ කියලා. කැටගරි දාලා තියෙන art and background and texture. හරි. අපිත් ඒකම දාමු. ඒ සෙල් වෙන හින්දානේ ඒක උඩට ඇවිල්ලා තියෙන්නේ. ඒ මවුලක් නැහැ. එහෙම මේ ප්‍රශ්නයක් නැහැ. ඒක කොපි කරන්න හොඳ නැත්නම් ඒක පෙන්වන්නේ නැහැ නම. පැහැදිලිද? කොපි කරන්න හොඳ නැත්නම් ඒක පෙන්වන්නේ නැහැ එතන. පෙන්වන්නේ අපිට එකෙන් අයිඩියා ගන්න තමයි. හරි. art and background and texture. එතකොට කැටගරි දෙකට දාන්නේ background and texture and art. ඒ කොපි කිරීමක් නෙමෙයි කර. Shutterstock එකෙන් කියන්නේ මොකක් කොපි කරපල්ලා කියලා. ප්‍රශ්නයක් නෑ. අපි මේ වගේ වෙන ඩිසයින් එකක් හදලා තියෙන්නේ. හරි. රයිට්. ඊට පස්සේ හැබැයි මේව නම් එක දිගටම මේ ඔක්කොම ගන්නත් එපා. isolated on transparent කියලා දැම්මත් ඇති. හරි. හරි. ඊට පස්සේ keywords මෙතනින් දැන් keywords 25ක් අපිට suggest කරනවා. keywords add කරන ඔක්කොම මම keywords 25ක් ආවා. දැන් මම යනවා suggest keywords කියන එකට. හරි. suggest keywords කියන එකට යනවා. keywords tool කියලා තියෙන්නේ. ඒකෙන් යන්න. හරි. මෙතන මුකුත් නැහැ illustration commercial මේ ටික හරි. keywords tool එකෙන් ගියා. okay. මෙතන search කරන්න මේ වගේ කිහිපයක් අඩුම ගානේ 3ක්වත් සිලෙක්ට් කරන්න ඕනේ. හරි. එතකොට මෙතනට එනවා ටිකක්. මේකේ තියෙන්නේ මේ ටික ඇඩ් කරගන්න පුළුවන්. මෙතන තව ටිකක් පෙන්නනවා. ඒවත් modern කියන එක ගමු. හරි. මේ ටික අපි copy කරලා මගේ ඩිසයින් එකේ මෙන්න මෙතනට මම දානවා paste කරලා enter කරනවා. දැන් 44ක් ආවා. right මේක දැන් තියෙන්නේ submit කරන්න. පැහැදිලිද? මේ වගේ දවසට අඩුම 10ක් වත්. හරිද? ලබන සතිය වෙනකොට 70ක් විතර. try කරන්න. බැරි නෑ. දැන් මේක එකක් හදාගත්තම මම කියවනේ අර red color එකෙන් දාලා පොඩ handle එක වෙනස් කරලා s අකුර වෙනස් කරලා t අකුර වෙනස් කරලා තව එකක් හදන්න. ඒක හැබැයි වෙන color එකකින් දාන්න. මේකම වෙන color එකකින් දාලා හරියන්නේ නෑ. හොඳට මතක තියාගන්න. පොඩි වෙනස්කමක් කරලා එහෙම දාන්න. ඊට පස්සේ මේකේ තව පොඩි වෙනස්කමක් කරලා background එකට red දාලා මේක white වලින් තියන්න. හරිද? ඒ විදියට දෙක තුනක් කරගන්න පුළුවන්. ඔය වගේ ඩිසයින් 3ක් විතර හදාගත්තොත් ඔයාලට 10ක වේරියේෂන් එකකට යන්න පුළුවන්. හරිද? ඔය විදියට මේ ටිකේම ක්‍රිස්මස් ඉවර වෙනකම්ම දැම්මොත් ටික හරි එකක් හරි සෙල් වෙනවා. ඒ සෙල් වෙනවා කියනවා ආරම්භයක් අරන් තියෙන. එතනින් එහාට දිගටම යන්න. එතකොට ටයිපෝග්‍රැෆි පාඩම ඔන්න මම හදලා ඉවර කරගත්තා. එතකොට ලබන සතිය අපිට පුළුවන් තව ටැග් ඩිසයින්, රෝල් අප් බැනර් හරි ඒ වගේ පාඩම් වලට යන්න. හරි? රයිට්. පැහැදිලිද?